කොහොම අනික් කට්ටිය ආපෝ උන් එනනම් කතා කරන්න බා උන් දෙම වත්තකට බැන්න ගස් ගෙඩි ටිකක් කරන්න මුන් නම් හැදෙන්නෙම නෑ මේ ඒක නෙවෙයි දැන් අර මොකද්ද ඇහි ගාන මගුල හදාගන්න ඕනේ ඉතින් කෝයකට බඩු කහනම් බං කොහොම හරි හොයාගන්න පුළුවන් හැබැයි බං අර මිනිහක අල්ලු ටිකක් හොයාගන්න එක තමයි කේස් එක ළඟදි වල දාපු මිනිහක්වත් තිබ්බනම් වැඩේ කරන්න තිබ්බා ඒකත් ගමේ කට්ටියගෙන්ම අහලා බලමු හරි ඒක අපි අන්තිමේට තියාගමුකෝ දැන් අර ටික අහගෙන අර ටික හදාගමු දැන් මතක් වුනේ මීපැණි මීපැණික් ගන්න කිව්වනේ කොහෙද දන්නේ නේ බං මේ වගේක්වත් තියෙන්නේ ගමේ වටයක්වත් දාලා බලමු නැත්තම් ගමේ කෙනෙක්ගෙම අහලා බලමු හරි ඒ දෙක මන්දිමේට තියලා අනිත් ටික හදාගමු හරි එහෙනම් යමන් ඒ ටික හදාගන්න අඩෝ මේ සූදුරු දැම්මා තව එනසාලුත් දැම්මා කහකුඩුත් දැම්මා තාම මොනවද බං දාන්න තියෙන්නේ කරාමුණටි අපි කරාමුණටි දැම්මනේ නෑ බං දැම්මේ නෑ උඹ ගාව තියනවද නෑ බං වරෙන් දැන් ගිහින් ඒකත් හොයාගෙන එමු හොම්බේ ඇති යාන්තම් ඉන්න නැන්දගෙන මේ ගම්වල ගෙවල් තිබ්බට වැඩක් නෑ බං මිනිස්සු නෑ හරි බං අපිට ඒ වගේ වැඩක් නෑ ඉක්කොඩි කරාමුණට්ටය කරන් ඉන්න ඕනේ නැන්දේ ඔයා ගාව කරාමුණට්ටය තියනවද මං ගාව කරාමුණටි තිබ්බ කොල්ලෝ අනේ නැන්ද බුලන් නම්මට කරාමුණට්ටය දෙයක් තුනක් දෙන්නකෝ හරි හිටන් කොල්ලෝ නුවේ මේ කරාමුණට්ටය දෙයක් තුනක් දෙන්න හරි අම්මේ කෙනා අම්මේ ඔඩෝ කවුද බං මේ කවුද ඉතින් මගේ අනාගත පෙම්වතිය ආච්චිගේ රෙද්ද අනාගතේ නෙවෙයි වර්තමානම මගේ අනේ නිකන් ඵලයන් යකෝ යන්න ඒකේ මගේ තෝ ඵලයන් ගන්න ආච්චිට හාල් කරන්න ඒකේ මගේ යකෝ තෝගේ ආච්චිට හාල් කරන්න ඒකේ මගේ යකෝ ආයේ තෝ කට ඇදියොත් තෝගේ මං හක්ක පන්නනවා තෝගේ ආච්චිට හාල් කරන්න පුදු අම්මේ ඒක දෙවි අම්මා මගේ කොන්ද යකෝ තෝ ඒ විසිකරු පාරට මං අර වගාලින්දක හිටියේ එතන හිටු මාමල නැත්තම් මං අද වලකඩි ගාලා තෝමනේ බලෙන් ප්‍රශ්න ඇති කරගත්තේ හරි දැන් ඒකෙම වැඩක් නැහැ වරෙන්ක මේ මොකද මිස්ටර්නේ හදන්න හරි ඉතපම් පොඩ්ඩක් කොබම් වංගිරිය ඉතපම් මං ගේන්න ගෙනාව ඕගේ අර මිස්ටර්නේ තියනවද ඔව් බං මේක හේදුවේ නැහැ මේ දැන් ගිහින් මීපැණි හොයන් එමු. උඹ දන්නවද ඉතින් මීපැණි තියෙන තැන? ගමේ එකෙක්ගෙන්ම අහලා බලමු. නිකි කාවා. අම්මට සිරි වෙලාවටම ආවා. අයියේ. මොකද්ද කිව්වේ? නෑ මම මේ ඇහුවේ මීවදයක් තියෙන තැන දන්නවද? කොත්තු කඩයක්. කොත්තු කඩයක් කර එහා පැත්තේ තියෙන්නේ. කොත්තු කඩ නෙවෙයිනේ. මීවදයක්. රයිස්ද ඕනේ. රයිස්ත් ඒ කඩේ තියෙනවා. නෑ මේ අපි බුරියනි කන්න හදන්නේ පෙද්ද ඌ අරෙන්ම යන්න මී වදයක්ද ඉන්න මන් දන්න මී වදේ තියෙන අන්න ගියා පිස්සුද කොහෙද හම්බෝ හෙන්නගේමත් දුන්නේ කො මීපැණි හොන්න යකෝ තව පොඩ්ඩේ මී වදේ තැවිසිනවා මේ දැන් හවස් වෙගෙන එන්නේ ඔව් ඉතින් අපි තව ටික විතර මිනිහලු හොයනවා අම්බෝ එපා වෙනම වැඩේ දැන් පොඩ්ඩක් මහන්සි හරිමු හරි මේ රැට ගම ලස්සනයි නේ බං ලස්සන පස්සේ බලාගනි ඉක්කොට අරක හොයාගමුකෝ අම්මෝ මට නම් දැන් ගොඩක් බය හිතෙනවා යකෝ උඹට විතරක් නෙවෙයි යකෝ මටත් බය හිතෙනවා මේ අතර මිනිහා පිටිනෝ නේද ඔව් නේ බං ඉක්කොන්ට මිනිහා අලුඩියක් කරන් යමු ඉක්කොනට ගනින් යකෝ ඊටපන් හරි ගත්තා එහෙනම් යමු මොන්දෝ කොහේ යන්නද අද උඹලට යන්න වෙන්නේ වල පල්ලට තමයි යකෝ පුතු අම්මේ මෙන්න කොහොමද කියලා යකෝ මල බලන්න දුදුපා පුතු අම්මේ. 10 ගත්තා නේද මුන්ටික? 10 ගත්තා. 10 ගත්තා නේද මුන්ටික? 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 10
මං තොපිලව ඉතුරු කරන්න. යකෝ ඇත්තටම හොල්මන් කියලා જાතියක් ඉන්නවනේ. සිරාවට බබා. අඩෝ දැක්කදී හොල්මන. හරි හරි. දැන් ඒ වැඩක් නෑ. අර මොකද මිශ්‍රණය හදමු. ඔව් ඉක්කොනම. ඔන්න මචං බෙහෙත් එක හදලා තියන්නේ. අඩෝ මේ මට වෙලාවකට හිතෙනවා ඌ අපිට බොරුවක්වත් කිව්වද කියලා. හරි හරි බලමුකෝ. දැන් ඉදී ගමු. ඒක අපි යන්. හරි මචං. ඔන්න එහෙනම් මචං අපි යන්නේ. සුබ මොහොතේ දකුණු කකුල පෙරට තියලා යමු. ඇයි උඹේ තෝ මගුල් ගියකට යනවා කියලා? යකෝ යන්නේ හොල්මනක් බලන්නයි නිදානයක් ගන්නයි. හරි ඉතින්. මං නිකන් කිව්වේ. එහෙනම් මචං අපි යන්. අම්මෝ යකෝ ඉර පයලා තියෙද්දි තවත් මේක පාට්ට කරවලයිනේ. යකෝ බලපන් පොඩ්ඩක් කීතිලා. උඹට ලාදුරුද යකෝ? මේක ගියද්ද නැත්තම් බංගලාවද්ද?